අක්කේ මොනවද මම කරන්නේ? පොඩි වැඩක් බං. පෙන්නලා. එහාට බලන්න. ඵලයන් බං. පොඩි වැඩක්. ගොඩ. ඉතක මස්සන්න හිට කියන්න තව එකක් වාගෙන කියලා. උඹ රැඩ් යාළුවොත් එක්ක ක්ලාස් කට් කරගෙන ඕක තමයි නම් කරන්නේ. රැඩ් සලුන් ගාන යනවායි. අම්මේ. ඒයි. මේක මගේ ෆෝන් එක නෙවෙයි. උඹේ ෆෝන් එක. one time photo දෙකක් කරලා එකක් බැලුවා. අනිත් එක තෝ බලාගන්න. දීපන් ඔය ලුණු එක. හෙලෝ කියන්නේ පොඩ අපේ අක්කම සෙට් කරාගෙන මම මොනා කරන්න දැනේදී මං කලියට ගිය වෙලාවේ ෆෝන් එක අරගෙන අපි පැනලා යමු සුදු. උඹට පිස්සුද පැනලා යන්න? උඹ දන්නවද නේද මං කවුද කියලා? මං රන්නම් කොටිතුවක විනංගියකෝ. එයි ඔව් පැනලා යන්න. දීපන් දැවද්දර උඹගේ දේපල ටිකයි අර තේවත්තයි. උඹලා මහා එකීද? දීපන් පගේ ෆෝන් එක හුම් ගන්නනේ. A few moments later. හෙලෝ. හෙලෝ සුදු අහන්නකෝ තරහ නෑ නේද ඔයා? සුදු ඔයාලගේ අම්මා අපේ තාත්තට කතා කරලානේ. තාත්තා කිව්වා ඔයාව හම්බෙන්න ඕනේ කියලා මේ ගෙදරට එන්න කියලා. සුදු ආ දෙකට ගෙදරට එන්න. හරි. ඔව් යන්න දැන් ඔයාලගේ අක්කාවොත් එහෙම මට ආයෙ බැනුම් අහන්න වෙයි. බයි. 2 hours later. මේ ළමයා දේ කරුමක් කරලා මෑණි. පුතේ ඔබට කියන්න පුතේ දැන් මේ සම්බන්ධ දුරදේ ගිහින් ඔබ අමාරු වැටෙන්න හරිය මම ඔබට කියන්නේ. මේකේ මගේ දුව බව ඇත්ත. ඒත් මේක නිදාගත්තාම මේ ගේ කඩාගෙන මේක ඇකට වැටුණොත් මේක හැරෙන්නේ නැහැ. දැන් පුතේ ඔබට කියන්න ඔබේ මේ හොදට කියන්න ඔබ බේර ගන්න කියන්නේ හරිද? මේකි නාන්නේ. හරිද? මේ තව මේ කොස්සක් අරගෙන ගියතු ගෑවොත් අතේ කරකට. ඔය ඕකගේ పూర్ව ළමා විවාහ සංවර්ධනය වෙලා නැහැ. කොටින්ම කිව්වොත් මේකේ අවුරුදු 5 බෙහෙත විද්‍යාව 15 වෙනි. ඔබට කියන්න පුතේ මේකේ පොත්තේ සුදු විතරයි. ඔබ ඒකට වැරවටලා තියෙන්නේ. මම පුතේ ඔබ මේ අමාරු වැටෙන්න කලින් කියන්නේ මේකෙන් ගැලවියා. මම ඔබට ආදරයට කියන්නේ පුතේ. මේකෙන් ගැලවියා. මේක